අද අපි කතා කරන්නේ ඔබේ මොළයට හානි කරමින් මතක ශක්තිය නැති කරන ආහාර වර්ග 6ක් ගැන. බලන්න ඔබත් මේ ආහාර 6න් එකකට හෝ ඇබ්බැහි වෙලාද ඉන්නේ කියලා. අංක 1. සීනි සහිත පාන වර්ග සහ කෙටි ආහාර. අධික සීනි පරිභෝජනය මොළයේ සෛල වලට හානි කරනවා. සෝඩා, රස කැවිලි සහ පේස්ට්‍රි ඔබේ මතක මධ්‍යස්ථානය හැකිලීමට විශාල හේතුවක්. අංක 2. නූඩ්ලස්. නූඩ්ලස් කීවහම විශේෂයෙන් පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් සහ සෞඛ්‍යයට අහිතකර මේදවලින් පිරුණු ක්ෂණික නූඩ්ලස්. එය රුධිරයේ ඉන්සියුලින් මට්ටම වැඩි කරන අතර නිරෝගී පටක සහ අවයවවලට හානි සිදු කිරීමට හේතු විය හැකියි. එම කාරණා දෙකම ඔබේ මොළයට විවිධ අයුරින් හානි සිදු කරනවා. අංක 3. සැකසූ මස්. මෙම මස් මොළයේ ස්නායු ආබාධ ඇති කරන නයිට්‍රේට් සහ කල් තබා ගන්නා ද්‍රව්‍ය වලින් පිරී පවතිනවා. අධ්‍යයනයන් වලට අනුව ඒවා මොළයේ සංජානන පරිහානිය, මානසික අවපීඩනය, කාන්සාව, ඇල්සයිමර් රෝගය සහ අනෙකුත් ස්නායු ආබාධ සමග සම්බන්ධ වෙනවා. අංක 4. බැදපු ආහාර. බැදපු ආහාරවල ඇති ට්‍රාන්ස්මේද මොළයට රුධිර ප්‍රවාහය මන්දගාමී කරනවා. ඒවා මානසික ව්‍යාකූලත්වය, අමතක වීම, අවධානය යොමු නොවීම සහ මානසික පැහැදිලිකම අඩුවීමට හේතු වෙනවා. එය ඔබේ සිතුවිලි තව තවත් මන්දගාමී සහ අපැහැදිලි කරනවා. අංක 5. මාගරින් සහ කෘත්‍රිමව සැකසූ බට. මෙම නිෂ්පාදන ඇල්සයිමර් අවදානම වැඩි කරන ට්‍රාන්ස්මේද වලින් පිරී පවතිනවා. ඔබට ඒ වෙනුවෙන් ඔලිව් තෙල් හෝ සැබෑ බට භාවිතයට ගන්න පුළුවන්. අංක 6. මත්පැන්. අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් ඒ ඔබේ මධ්‍යම ස්නායු පද්ධතියට හානි කරවනු ලබනවා. එමෙන්ම මත්පැන් පානය හිපෝකැම්පස් වලට බලපාන අතර එය ඔබ විසින් දුර්වල තීරණ ගැනීමට හේතුවක් බවටද පත් වෙනවා.